ශ්‍රී ලංකාවේ සිටීම දෙස බලද්දී වයඹ සහ උතුරු මැද පළාත් යා කරන මායිමේ අපූර්ව නිර්මාණයක් සැඟවී තිබෙනවා. ජලයත් ඉතිහාසයත් සොබාදහමත් එකට මුසු වුණු තැනක්. ආයුබෝවන් මිතුරනි. අද ඉමිනිවෙයි ව්ලොග් තුලින් අපි ඔබව රැගෙන යන්නේ රාජාංගනීය ජලාශය වෙතටයි. කලාවේ හරස් කරමින් නිර්මාණය වුණු මේ යෝධ ජල තටාකය හුදෙක් වාරි කර්මාන්තයක් පමණක්ම නෙවෙයි. එය අතීත උරුමයත් නූතන තාක්ෂණයත් යා කරන පාලමක්. එන්න මේ අසිරිමත් නිර්මාණීය කතාව අපි සොයා යමු. රාජාංගනීය ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් වෙන්නේ 1964 අප්‍රේල් මාස 26 වෙනිදා. එවකට ඉඩම් වාරිමාර්ග සහ විදුලි බල අමාත්‍ය සීපී ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් තමයි මේ යෝධ වැඩමිම ආරම්භ. මෙහි ඇති සුවිශේෂීත්වය මොකද්ද දන්නවද? මෙය විදේශීය සමාගම්වල මැදිහත්වීමකින් තොරව සම්පූර්ණයෙන්ම අපේම රටේ ඉංජිනේරුවන්ගේ සහ කම්කරුවන්ගේ දහදිය මහන්සියෙන් ගොඩ නැගුණු ව්‍යාපෘතියක් වීමයි. ලංකා සංවර්ධන ඉංජිනේරුවන්ගේ සමාගම CDE සහ එහි ප්‍රධාන ඉංජිනේරු ඩග්ලස් වෛද්‍යරත්න මහතාගේ මෙහෙයවීමෙන් කලාවය හරස් කරමින් මේ යෝධ කොන්ක්‍රීට් පවුර නිර්මාණය වුණා. එය සැබවින්ම අපේ රටේ මිනිසුන්ගේ හැකියාව ලොවට කියාපාන අවස්ථාවක්. දැන් අපි බලමු මේ යෝධ නිර්මාණයේ තාක්ෂණික පැත්ත. රාජාංගනීය වැල්ලේ ප්‍රධාන කොන්ක්‍රීට් කොටසේ දිග පමණක් මීටර් 350ක් විතර වෙනවා. සම්පූර්ණ වැව් බැම්ම බණ්ඩ් කිලෝමීටර් 1.2කින් සිට 1.6ක් දක්වා දිගකින් යුක්තයි. මේ ජලාශයට ඝන මීටර් මිලියන 100කට අධික ජල කඳක් දරා ගැනීම හැකියාව තිබෙනවා. ඒ වගේම මෙහි උපරිම උස මීටර් 31ක්. නමුත් රාජාංගනයේ ලංකාවේ අන් සියලු ජලාශ වලින් වෙනස් වන ප්‍රධානම කාරණය මෙයයි. මෙය ශ්‍රී ලංකාවේ වැඩිම සොරවු සංඛ්‍යාවක්. එනම් ස්පිල් ගේට්ස් 32ක් සහිත එකම ජලාශයයි. මේ සොරවු 32ම එකවර විවෘත කළ විට පෙනෙන දර්ශනය ඇත්තෙන්ම විස්මයජනකයි. මේ මහා ජල තටාකය පෝෂණය වෙන්නේ ප්‍රධාන වශයෙන් කලාඔයෙන්. නමුත් කලාඔයේ ජලය පමණක් ප්‍රමාණවත් නොවන නිසා මහවැලි ජලයත් ඩයිවර්ෂන් කැනල්ස් හරහා මෙයට එකතු කරනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන ප්‍රධාන ඇලමාර්ග සහ වම් ඉවුරු ඇලමාර්ග හරහා උතුරු මැද පළාතේ වියලිබිම් සරුසාර කෙත් යායවල් බවට පත් කරන්න රාජාංගනීය දියවර සමත් වෙලා තියෙනවා. දහස් ගණන් ගොවි පවුල්වල බත්පත සරු වෙන්නේ මේ දිය දරහවා නිසා කිව්වොත් නිවැරදි. වැල්ලේ එක් කෙළවරක් ස්වභාවිකවම නිර්මාණය වී තිබෙන්නේ කඩිගල පර්වතයට හේතු කරමින්. ඉතාමත් දුෂ්කර ගල්පඩි 100 ගණනක් නැගගෙන පර්වතය මුදුනට ගියොත් ඔබට අතීතයේ නටබුන් දෙක ගන්න පුරුවන්. ජනප්‍රවාදයට අනුව සහ මහා වංශීය සඳහන් වන පරිදි මහා මංගල සෑය නමින් හැඳින්වෙන ස්තූපය තිබී ඇත්තේ මෙතනයි. අවාසනාවකට නිදන් හුරුන්ගේ විවිධ ක්‍රියා නිසා මේ ඓතිහාසික ස්ථානයට යම් හානි සිදු වෙලා. නමුත් අදටත් ඒ ගල් කණු සහ නටබුන් අපේ අතීත ශ්‍රී විභූතිය නිහඬව කියාපානෝ. සුන්දරත්වය වගේම මේ ජලාශය වර්ෂා කාලයට යම් බියකරු බවක්ද මවපානවා. අධික වර්ෂාවත් සමග ජලාශයේ සොරව විවෘත කරන විට පහළ ප්‍රදේශවල මාර්ග සහ පහත් බිම් ජලයෙන් ජටවීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වෙනවා. කෙසේ වෙතත් රාජාංගනය යනු අපේ රටේ ඉංජිනේරු ශිල්පයත් ස්වභාවික සම්පතත් කොයිතරම් අලංකාරව ගල්පා ඇද්දයි පෙන්වන කැඩපතක්. ඔබත් කවදා හෝ මේ ප්‍රදේශයේ සංචාරය කරනවා නම් මේ අපූරු දසුන දෑසින් දැක ගන්න අමතක කරන්න එපා. ලංකාවේ සැගවුණු සුන්දරත්වයේ සොයා යන ගමනේ තවත් නැවතුමක් එක්ක අපි නැවත හමු වෙමු. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න යමනීය ව්ලොග් පිටුව ෆලෝ කරන්න. වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරලා මිතුරන්ටත් බලන්න සලස්වන්න. ඔබට සුබ දවසක්.